හෙලෝ අපිටෝක් ෆ්‍රන්ස් ඕගොල්ලෝ සාදරෙන් පිළිගන්නවා අපිටෝක් YouTube channel එකට. ඉතින් අද මම කතා කරන්න හදන්නේ ඔයගොල්ලන්ගේ නිවසේ සිකියුරිටි එක වැඩි කරන නවීන වයර්ලස් කැමරා එකක් ගැන. ඒ තමයි V380 එහෙම නැත්නම් V380 Pro වයර්ලස් කැමරා එක ගැන. එන්න අපි මේ වීඩියෝ එකෙන් මේ වයර්ලස් කැමරා එක ගැන කතා කරමු. අමතක නොකර අපිටෝක් YouTube channel එක subscribe කරලා bell button එක on කරලා තියාගන්න. එතකොට මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට නරඹන්න පුළුවන්. අද වීඩියෝ එකේදී අපි මේක අන්බොක්ස් කරලා ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලමු. ඊට අමතරව මේ කැමරා එකේ ෆීචර්ස් මොනවද, සෙටප් කරන්නේ කොහොමද කියලාත් සරලව අපි කතා කරමු. හරි යාළුවනි, අපි මුලින්ම බලමු බොක්ස් එකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ බොක්ස් එකේ V380 Pro wireless smart camera කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ පැත්තේ තියෙනවා 4G කියලා. ඉතින් මේක 4G wireless camera එකක් කියලා අපි කියන්නම ඕනේ, විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඉතින් day night vision කියලා තියෙනවා. ඊට පස්සේ මෙතන IP66 waterproof තියෙනවා. ඊට පස්සේ color night vision තියෙනවා. AI human detection තියෙනවා. multi user view තියෙනවා. cloud storage, SD card storage තියෙනවා. ඊට පස්සේ voice intercom තියෙනවා. ඊට පස්සේ PTX අංශක 355 tilt අංශක 90 තියෙනවා. ඉතින් මෙතනදී ඊට පස්සේ wireless smart camera කියලා තියෙනවා. ඒ අදාළ ඡායාරූපේ වගේම කැමරා එකේ විස්තර තියෙනවා. ඉතින් අපි ඇතුළට අන්බොක්ස් කරලා බලමු මෙන්න කොහොමද කියලා. මෙන්න මේ වගේ කැමරාස්. ඉතින් මෙන්න මේ විදිහට ඕගොල්ලන්ට පුළුවන් zoom කරලා මෙන්න මේ විදිහට zoom කරන්න කලින් zoom කරාට පස්සේ ඉතින් 10x zoom කරන්න පුළුවන් කියලා box එකේ සඳහන් වෙනවා. ඔන්න ඔහමයි box එකේ විස්තරය. අපි ඇතුළට ගිහින් බලමු කැමරාව කොහොමද කියලා. හරි. දැන් අපි බලමු ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ V380 Pro කැමරා එක. මෙන්න මේ විදිහට කැමරා එක අපිට දැක බලා ගන්න පුළුවන්. ඉතින් user manual එකක් තියෙනවා. ඒ වගේම power adapter එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ ටික කනෙක්ට් කරලා තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ තමයි main කැමරා එක. ඩිසයින් එක හරිම sleek, ඒ වගේම compact විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ කියනවා නම් USB මේ කේබල් එක නැත්නම් power adapter මේක voltage 5ක් power adapter එකක්. ඉතින් ලංකාවේ plug එකකට set වෙන විදිහට තමයි මේවා කරලා තියෙන්නේ. මේකේ සඳහන් වෙලා තියෙන්න ඕනේ කොහේ හරි ඒක සම්බන්ධව මේ තියෙන්නේ. මෙන්න මෙතන සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ user manual එක ගත්තාම user manual එකේ මෙන්න මේ විදිහට තියෙනවා V380 Pro Smart Camera කියලා මෙතන product එක. ඉතින් ඔයගොල්ලන්ට මේක ගත්තාම කියවලා බලන්න පුළුවන්. මේ කැමරා එකේ reset pin එක ගැන කියනවා නම් මෙන්න මෙතන උඩ තමයි reset pin එක තියෙන්නේ. මෙන්න මෙතන. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් කැමරා එක අවශ්‍ය වුණොත් මෙන්න මෙතනින් reset කරගන්න. ඊට පස්සේ මේ කැමරා එකේ මෙතන 4G කියලා ගහලා තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන QR start guide එක තියෙනවා. ඉතින් මෙතනම තියෙනවා ID එක, ඊට පස්සේ QC එක, ඊට පස්සේ power adapter විස්තර ටික, ඊට පස්සේ IMEI අංකේ වගේම තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මෙතනදී QR code එකකින් app එක download කරගන්න. කැමරාව ගැන කතා කරනවා නම් මුලින්ම front lens එක. ඉතින් මේක wide angle lens එකක් 1080p HD quality වෙනවා. ඊට පස්සේ IR LED තියෙනවා. ඉතින් night vision වලට. ඉතින් microphone සහ speaker එක ගැන කතා කරනවා නම් පිටිපස්සේ තමයි තියෙන්නේ two way audios වලට built in mic එකක් සහ speaker මෙතනදී build කරලා තියෙනවා. ඊට පස්සේ status LED එක ගැන කතා කරනවා නම් connection status එක ඊට පෙන්වන indicator light එකක් වෙනවා. ඊට පස්සේ අතන මම කලින් කිව්වා වගේම තියෙන SD card slot එක. ඉතින් recording වලදී save කරගන්න මෙතන memory card slot එකක් දාගන්න පුළුවන්. 1080p GB දක්වා support කරනවා. මෙතනම තියෙනවා reset button එකක්. ඉතින් මම කලිනුත් කිව්වා ඉතින් reset button එක වගේම මෙතන sim එක දාන්නත් පුළුවන්, SD card එක දාන්නත් පුළුවන්. ඉතින් SD card එක වගේම මේක 4G sim එකක් දාන්න ඕනේ අනිවාර්යයෙන්ම මේක activate කරගන්න. ඊට පස්සේ මේක smooth විදියට rotate වෙන විදිහට තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට පේනවා ඇති fan tighten එක. ඉතින් smooth rotation quality එක motor එකක් තියෙනවා, quality motor එකක් මෙන්න මේ විදිහට කැරගෙන. 1080p full HD videos තියෙනවා මේ කැමරා එකේ. ඉතින් පළමුවෙන්ම ඒක ගැන තමයි සඳහන් කරන්න ඕනේ. video quality එක 1920 by 120 full HD
තමයි මේ කැමරා එකේ තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට පැහැදිලි දර්ශන ලබා ගන්න පුළුවන්. අනිත් එක තමයි අංශක 360 pan tilt එක. ඉතින් ඔයාලට කැමරාව horizontally වගේම vertical horizontally විදිහට ගත්තොත් එහෙම 360ටම ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට. ඊට පස්සේ vertical ගත්තොත් එහෙම 90ට අංශක 90ට rotate කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ room එකේ සම්පූර්ණ area එක මේකෙන් cover කරන්න පුළුවන්. ඉතින් night version ගැන මේ කැමරාවේ කතා කරනවා නම් අඳුරේදී මීටර 10 දක්වා ඔයගොල්ලන්ට පුළුවන් පැහැදිලි දර්ශන ලබා ගන්න infrared night version technology එකක් මේකේ තියෙනවා. ඉතින් motion detector alert ගැන කතා කරොත් කවුරු හරි කැමරා එකේ range එකට ආවොත් ඔයාලට instant notification එකක් එනවා ඔයාගේ phone එකේ app එකට. ඉතින් two way audios ගැන මේ කැමරා එකේ කතා කරනවා නම් මෙතන මයික්‍රොෆෝන් එකක් සහ ස්පීකර් එකක් තියෙන නිසා ඔයාලට කැමරා එක හරහා කතා කරන්න පුළුවන්. ඉතින් පොඩි දරුවන්ට කතා කරන්න වගේ ඕන නම් එහෙම නැත්නම් ඩිලිවරි පර්සන් කෙනෙක් ගයිඩ් කරන්න වගේ අයිඩියා එකක් ගන්න පුළුවන් මෙන්න මෙතනින් කතා කරලා මේ කැමරා එකෙන්. ඊට පස්සේ මේ කැමරා එකේ සේව් වෙන දත්ත ඔයාලට පුළුවන් රෙකෝඩින් SD කාඩ් එකකට වගේම එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔප්ෂනල් ස්ටෝරේජ් සර්විස් එකක් Google Drive වගේ තියෙන ඕන තරම් ඒවා ඔයාලට පුළුවන් අන්න එකකින් ඔයාලට මේකේ දත්ත සේව් කරගන්න. මේ කැමරා එක කන්ට්‍රෝල් කරන V380 Pro app එක use කරන්න පුළුවන්. ඉතින් Google Play Store එකේ වගේම App Store එකෙත් free download කරගන්න පුළුවන්. ඉතින් මේ app එක SIM එක දාලා ඔයාලට පුළුවන් live view එක ලබා ගන්න connect කරලා එතකොට recording වගේම setting manage කරගන්නත් මේ app එක හරහා පුළුවන්. multiple cameras add කරන්නත් පුළුවන් මේ app එකෙන් එක app එකට. එතකොට remote access ඔයාලට පුළුවන් ඕනෑම තැනක ලෝකේ ඕනෑම තැනක ඉඳලා මේ කැමරා එක monitor කරලා මේ කැමරා එකේ දත්ත වලින් වීඩියෝ දර්ශන නරඹන්න manage කරන්න. කැමරා එක ඔයාලට ගොඩක් වටින්නේ ඇයි? මේ කැමරා එක ඇයි ඔයා මෙලෙදී ගන්න ඕනේ? ඔයාගේ ගෙදර security එක improve කරන්න ඔයා හිතනවා නම් පොඩි දරුවෙක් මොනිටර් කරන්න බේබි කැමරා එකක් ඕනේ නම් මේ කැමරා එක මාර විදිහට වටිනවා. ඒ වගේම ඔයා වැඩ කරන තැන මොනිටර් කරන්න, ඔයා වැඩ කරන සේවකයෝ කොහොමද වැඩ කරන්නේ කියලා බලා ගන්නත් මේ කැමරාව මාරම වටිනවා. ඒ වගේම ඕගොල්ලන්ගේ වැඩිහිටියෝ වයසක අය ගෙදර ඉන්නවා නම් ඒගොල්ලෝ බලා ගන්න වගේ දේවල් වලටත් මේ කැමරාව මාර විදිහට වටිනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම මේ කැමරා එක budget friendly security solution එකක් විදිහට අපිට නිර්දේශ කරන්න පුළුවන්. හරි යාළුවනේ. ඉතින් මේක තමයි V380 Pro wireless camera එක. overall බැලුවාම value for money. ඒ කියන්නේ ගානට සාධාරණයක් කරන්න පුළුවන් කැමරා එකක් කියලා අපිට නිර්දේශ කරන්න පුළුවන්. විශේෂයෙන්ම basic home security අවශ්‍යතාවලට මේක පට්ටම perfect. ඉතින් setup වීඩියෝ එකක් ඕන නම් අනිවාර්යයෙන්ම comment section එකේ comment එකක් දාන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකන් අනිවාර්යයෙන්ම අපිටෝක් YouTube channel එක subscribe කරලා bell button එක on කරලා තියාගන්න. ඉතින් මේ වගේ කැමරාවක් හොයනවා නම් වගේ යාළුවෝ හරි කවුරු හරි දන්න කෙනෙක් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක share කරන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.